ආයුබෝවන් සුබම සුබ දවසක් අදත් ඔබට. මේ වීඩියෝ එකෙන් අද අපි කතා කරන්න යන්නේ 2016 වර්ෂයේ රිලීස් වුණු සර්වයිවල් මූවි එකක් ගැන. මේ මූවි එකේ නම තමයි The Shallows කියලා කියන්නේ. ඉතින් මම හිතනවා ඔයාලා මේ වීඩියෝ එක ඉවර වෙන තුරුම අපිත් එක්ක රැඳිලා ඉඳී කියලා. එහෙනම් අපි අද එපිසෝඩ් එකට යමු. මේ තමයි අපේ මූවි එකේ ප්‍රධාන චරිතය නැන්සි ඇඩම්. නැන්සි කියන්නේ වෛද්‍ය ශිෂ්‍යාවක්. ඉතින් මෙයා නිවාඩුව ගත කරන්න බීච් එකකට යන ගමන් තමයි ඉන්නේ. මේ බීච් එක වැඩි මිනිස්සු අතරේ ප්‍රසිද්ධ නැති පාළු බීච් එකක්. ඉතින් මේ බීච් එක කැන්සර් එකක් හැදිලා ළඟදී නැති වුණ නැන්සිගේ අම්මගේ කැමතිම තැනක්. ඉතින් මේ ගමන යන්න නැන්සිගේ යහළුවෙක් වුණ ඇනත් එනවා කියලා කිව්වට හදිසියෙම ඇති වුණ අසනීපයක් නිසා ඇනට එන්න වෙන්නේ නැහැ කියලා යන ගමන් ඉදි නැන්සිට දැනගන්න ලැබෙනවා. ඉතින් නැන්සි මේ ගමන යන්නේ කාලුස් කියලා ඩ්‍රයිවර් කෙනෙක්ගේ ජීප් එකක. නැන්සි මෙහෙම යන ගමන් ඉද්දි ඩ්‍රයිවර්ගෙන් අහනවා මේ බීච් එකට කියන නම මොකක්ද කියලා. හැබැයි ඒ ඩ්‍රයිවර් මේ බීච් එකේ නම කියන්නේ නැහැ. මොකද මේ බීච් එකට යන කවුරුත් බීච් එකේ නම කියලා කතා කරන්නේ නැති නිසා. ඉතින් නැන්සි බීච් එක ළඟට ඇවිත් කාලුස්ට සල්ලි දෙන්න හැදුවා. ඒ සල්ලිත් එපා කියලා ජීප් එකත් අරන් කාලුස් යන්න යනවා. ඉතින් නැන්සි බීච් එකට ඇවිත් ඉස්සරහට ඇවිදගෙන ගියාම බීච් එකේ ලස්සන දැකලා ගොඩක් සතුටු වෙනවා. මෙහෙම ටික වෙලාවක් බීච් එකටම වෙලා ඉඳලා ඇඳුම් ටිකත් මාරු කරගෙන මුහුදු රළ පදින්න නැන්සි මුහුද පැත්තට යනවා එයාගේ සර්ෆ් බෝඩ් එකත් අරන්. ඉතින් ටික වෙලාවක් නැන්සි මුහුදේ පාවි ඉන්නකොට ටිකක් දුරින් හිටපු තවත් මිනිස්සු දෙන්නෙකුත් නැන්සිට හම්බ වෙනවා. ඉතින් දන්නේ නැති අයත් එක්ක ලොකු කතා බහක් නැන්සි ළඟ නොතිබුණු නිසා එයා පොඩි වෙලාවක් එතන ඉඳලා වෙනත් පැත්තකට රළ පැද යනවා. ඉතින් මෙහෙම ටික වෙලාවක් වතුරට වෙලා ඉඳලා නැන්සි වෙරළට ගිහින් වාඩි වෙලා ඉද්දි එයාගේ නංගි ක්ලෝයිගෙන් කෝල් එකක් එනවා. නංගිත් අම්මා ආස කරපු මේ වෙරළට කලින් නැවිත් තිබ්බ නැති නිසා නැන්සි නංගිටත් මේ මුහුදු වෙරළ පෙන්නනවා. ඉතින් නංගිත් මේකේ ලස්සන දැකලා පුදුමයටපත් වෙනවා. නංගිත් එක්ක කතා කරලා ඉවරුණාට පස්සේ නැන්සි ආපහු රළ පදින්න මුහුදු පැත්තට යනවා. ඉතින් ඒ ගමන් හවස් වීගෙන ආපු හින්දා අර මුහුදේ හිටපු මිනිස්සු දෙන්නත් ආපහු යන්න කියලා මුහුදු වෙරළ පැත්තට යන ගමන්. ඉතින් නැන්සි වතුර උඩ පාවි ඉද්දි අහසේ කුරුල්ලෝ වගේක් යනවා දකිනවා. ඒක දිහා බලාගෙන ඉද්දි එක පාරටම වතුර යටින් ලොකු සද්දයක් නැන්සිට ඇහෙනවා. නැන්සි ඒ ගමන්ම දකිනවා එයාට ටිකක් ඈතින් මැරිච්ච තල්මහෙක් වතුරේ පාවි ඉන්නවා. ඉතින් ඒක දැක්කට පස්සේ නැන්සිගේ හිතට පොඩි බයකුත් දැනෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ නැන්සි ආයෙමත් වෙරළට යන්න පටන් ගන්නවා. නමුත් ඒත් එක්කම වතුර යටින් ආපු දැවැන්ත මෝරෙක් නැන්සි රළ පැද හිටපු සර්ෆ් බෝඩ් එක පෙරලලා දානවා. ඉතින් මේත් එක්කම නැන්සි වතුර යටට විසි වෙලා යනවා. ඒත් එක්කම නැන්සිට දැනෙනවා යටින් එයාගේ කකුල හපාගෙන අදිනවා වගේ දෙයක්. ඒත් එක්කම මේ මෝරා තමයි කියලා හිතලා කොහොම හරි කකුල ඇද්දලා ගලවගෙන අර පාවි තිබ්බ තල්මහගේ ඇඟ පැත්තට පීනගෙන ගිහින් ඒක උඩට නැගගන්න නැන්සිට පුළුවන් වෙනවා. ඉතින් මෝරා හපපු නිසා නැන්සිගේ කකුල ගොඩක් තුවාල වෙලා. ඊට පස්සේ මෙයා ලේ යන එක අඩු කරගන්න කියලා තුවාලෙට උඩින් රෙදි කෑල්ලක් බැඳගෙන ඒකේ වේදනාවට හයියෙන් කෑ ගහලා අඬන්න පටන් ගන්නවා. එතකොටම නැන්සි දකිනවා වෙරළට ගියපු අර මිනිස්සු දෙන්නා වාහනයක නැගලා යන්න පිටත් වෙනවා. ඒත් එක්කම නැන්සි තල්මහගේ ඇඟ උඩට නැගලා බේරගන්න කියලා හයියෙන් කෑ ගහන්න පටන් ගන්නවා. නමුත් නැන්සිව දකින්න නැතුව ඒ දෙන්න වාහනෙන් එතනින් යන්න යනවා. ඉතින් ඒත් එක්කම මුහුදු රළවලට තල්මහ මුහුද පැත්තට පාවෙලා යන්න පටන් ගන්නවා. මෙහෙම පාවි යද්දි නැන්සි දකිනවා ඒ ළඟට වෙන්න පොඩි ගල්පරයක් තියෙනවා. එතනට පීනන දුර වැඩි කියලා නැන්සි කල්පනා කර ඉද්දි මිනිමුරා වේගෙන් පියනගෙන ඇවිත් තල්මහගේ ඇඟ පෙරලලා දානවා. ඒත් එක්කම නැන්සි වතුරට පැනලා වේගයෙන් ගල්පරේ පැත්තට පීනන්න පටන් ගන්නවා. ඉතින් මෙන්න මෙහෙම පීනගෙන ගිහින් කොහොම හරිම ගල්පරේ උඩට ගොඩ වෙන්න නැන්සිට පුළුවන් වෙනවා. ඉතින් නැන්සිගේ තුවාලෙනුත් හොඳටම ලේ යන්න ගන්නවා. ලේ නවත්තන්න ඕනේ හින්දා බෙල්ලේ තිබ්බ මාලෙක තිබ්බ කටු වගයක් අරන් ඒ තුවාලෙට මැහුම් දාගන්න නැන්සි උත්සාහ කළත් ඒ උත්සාහය අසාර්ථක වෙනවා. ඊට පස්සේ ඇඳුමෙන් කොටසක් අරන් තද කරලා බැඳ ගන්නවා. ඉතින් ඔන්න ටික රෑ වෙන්නත් පටන් ගන්නවා. තුවාලේ තියෙන වේදනාවයි වතුරෙන් ආපු සීතලයි එක්ක නැන්සිව හොඳටම වෙවුලන්න පටන් ගන්නවා. ඉතින් නැන්සිගේ තනිකම මකන්න එතන ඉන්නේ අත්තටුව කැඩුණු මුහුදු ලිහිණියෙක්. තිබුණු බඩගින්න නිසා ගල්තලාවේ හිටපු කකුලුවෙක් ගිලින්න නැන්සි උත්සාහ කළත් අප්‍රසන්න කම නිසා නැන්සිට එතනම වමන යනවා. ඒ ගමන්ම නැන්සි දකිනවා මුහුදු වෙරළේ මිනිහෙක් බීලා වැටිලා ඉන්නවා.
හයියෙන් මේ මිනිහට කතා කරලා නැන්සිගේ බෑග් එක තියෙන තැන පෙන්නලා ෆෝන් එක අරන් තාත්තටයි නංගිටයි කියන්න කියලා හයියෙන් නැන්සි කෑ ගහනවා. ඉතින් මේක හොඳ අවස්ථාවක් කියලා අර මිනිහා නැන්සිගේ බෑග් එක ළඟටම ගිහින් ෆෝන් එකයි බෑග් එකේ තිබ්බ සල්ලි ටිකකුයි අරගෙන එතනින් යන්න පිටත් වෙනවා. නැන්සි අඬා කෑ ගැහුවට ඒ මිනිහා නතර වුණේ නම් නැහැ. ඒ මිනිහා ටික දුරක් මෙහෙම ගිහින් ආපහු හැරිලා මුහුද දිහා බලද්දි නැන්සි රළ පැද හිටපු සර්ෆ් බෝඩ් එක වතුරේ පාවෙවි තියෙනවා දකිනවා. ඉතින් ඊට පස්සේ ඒකත් හොඳ ගානකට විකුණන්න පුළුවන් වෙයි කියලා ඒක ගන්න අර මිනිහා පීනගෙන ඒ පැත්තට යනවා. මෙහෙම ඇවිත් බෝඩ් එකත් අරන් ආපහු යන්න යද්දිම මෝර ඇවිත් ඒ මිනිහව වතුර යටට අරගෙන යනවා. ඒක දකිනවත් එක්කම නැන්සි ගොඩක් බය වෙනවා. ඔන්න ඉතින් ඊළඟ දවසේ උදේ වුණාට පස්සේ අර කලින් දවසේ හිටපු මිනිස්සු දෙන්නා වාහනෙන් මුහුදු වෙරළට ආවා. නැන්සිට නිින්ද ගිහින් ඇහැරෙනකොටම දකිනවා මේ මිනිස්සු දෙන්නා රළ පැදගෙන මුහුද පැත්තට එනවා. ඉතින් මේ දෙන්නට එන්න එපා මිනි මෝරෙක් ඉන්නවා කියලා නැන්සි හයියෙන් කෑ ගහන්න පටන් ගන්නවා. මේ මුහුදේ මෝරන් නැහැ කියලා. ඒක ගණන් ගන්නේ නැතුව නැන්සි හිටපු පැත්තටම රළ පැදගෙන ඒ මිනිස්සු දෙන්නත් එනවා. මෙහෙම එනවත් එක්කම මේ දෙන්නවත් මෝර ඇවිත් එක පාරටම අල්ල ගන්නවා. ඒත් එක්කම එක මිනිහෙක් නැන්සි හිටපු ගල් තලාවේ පිටිපස්සෙන් මතුවෙද්දිම එයා උඩට ගන්න නැන්සි උත්සාහ කළත් මෝරා ඇවිත් හයියෙන් යටින් ඇදලා ඒ මිනිහවත් ගොඳුරු කර ගන්නවා. ඉතින් නැන්සිගේ ඇස් දෙක ඉස්සරහම මෝර ඇවිත් මිනිස්සු 3 දෙනෙක්ව අල්ල ගන්නවා දැක්කට පස්සේ මෙයාගේ බය දැන් දෙගුණ තෙගුණ වෙලා. ඔන්න ඉතින් දැන් වඩදියේ එන්න පටන් අරන් මෙයා හිටපු ගල්පරය පොඩ්ඩ වතුරට යට වෙන්න පටන් ගන්නවා. අර මෝරා ගිලගත්ත මිනිස්සු දෙන්නගේ සර්ෆ් බෝඩ් එකේ කෑල්ලකුයි කැමරාවකුයි පාවි තියෙනවා දැකලා නැන්සි දෙකම එයා ළඟට අරගන්නවා. ඊට පස්සේ නැන්සි ළඟ තනිකමට හිටපු අර පිහාටුව කැඩිච්ච මුහුදු ලිහිණියගේ පිහාටුවට බෙහෙත් කරලා අර කැඩුණු සර්ෆ් බෝඩ් එකේ කෑල්ල උඩ තියලා ඌව වෙරළ පැත්තට පා කරලා යවනවා. ඉතින් ඊට පස්සේ අර කැමරාව බලද්දි ඒකේ රෙකෝඩ් වෙලා තියෙනවා මෝරා එක මිනිස්සෙක්ව අල්ලගන්න විදිය. ඉතින් මේක හොඳට බලද්දි නැන්සි දකිනවා මෝරාගේ කට පැත්තක කවුරු හරි ඇනපු උලක් ඇනිලා තියෙනවා. නැන්සි ඊට පස්සේ එයාට උන කරදරේ අර කැමරාවට කියලා ඒක රෙකෝඩ් කරලා ඒක හම්බුන කෙනෙක් එයාගේ ගෙදරට බාර දෙන්න කියලා කැමරාවත් පා කරලා මුහුද පැත්තට යවනවා. ඉතින් ඒත් එක්කම නැන්සි දකිනවා මෙයා ඉන්න තැනට ටිකක් දුරින් පාවෙන බෝයි එකක් තියෙනවා. දැන් ඉතින් ඔන්න වඩදියත් ඇවිත් ගල යට වෙන්න හොඳටම ලං වෙලා. ඒත් එකම ජෙලිෆිස්ලා වගේක් එතනින් මතුවෙනවා නැන්සි දකිනවා. ජෙලිෆිස්ලා ඇඟේ ගෑවුනොත් බොහොම විස වේදනාවක් දැනෙන බව ඔබට අහන්න ලැබිලා ඇති. ඉතින් මෝරුන්ටත් ඒ වගේම වෙන්න ඇති කියලා හිතලා නැන්සි වතුරට පැනලා ජෙලිෆිස්ලා අතරින් අර බෝයි එක ළඟට පීනගෙන යනවා. මිනි මෝරා නැන්සිව අල්ලගන්න ආවත් ජෙලිෆිස්ලා මෝරාගේ ඇඟේ ගෑවුන නිසා නැන්සිගේ ළඟට එන්න ඌට බැරි වෙනවා. ඉතින් නැන්සි පීනගෙන ඇවිත් බෝයි එක උඩට ගොඩ වෙද්දිම මෝරා එතනට එනවා. ඉතින් මේකට ගොඩ උන නැන්සිට ඒකේ තියලා පොඩි ගන් එකක් හම්බ වෙනවා. ඉතින් තියෙන තරහටත් එක්කම නැන්සි ඒකෙන් මෝරට වෙඩි තියාගෙන යනවා. මේකෙන් මෝරා සංසුන් වෙනවා වෙනුවට තවත් කෝපයට පත් වෙලා අර බෝයි එකට පහර දෙමින් ඒක ගැට ගහලා තිබ්බ කම්බිය කඩලා දානවා. ඒත් එක්ක මේක හයියෙන් පැද්දෙන්න පටන් ගන්නවා. ඒත් එක්කම මෝරා ඇවිත් ඒක පෙරලලා දානවා. ඉතින් නැන්සි පෙරලිච්ච බෝයි එක අස්සට වෙලා ඉද්දි මෝරා ඇවිත් උගේ දත් වලින් පොඩ්ඩ ඒකේ කෑලි කඩලා දාන්න පටන් ගන්නවා. ඒත් එක්කම නැන්සි වතුරේ යටින් දකිනවා අර බෝයි එක ගැට ගහලා තිබ්බ දන්වැල් කෙළවරේ යකඩ කම්බි කූරක් තියෙනවා. නැන්සි ඒ ගමන් මේ දන්වැල ගලවලා දාලා වේගෙන් වතුරේ යටට දන්වැලත් එක්කම ඇදිලා යන්න පටන් ගන්නවා. ඉතින් මෝරත් නැන්සි පස්සෙන්ම පන්නගෙන එනවා. නැන්සි වේගෙන් ගිහින් කම්බි කූරට ලං වෙනවත් එක්කම එතනින් අයින් වෙනවා. මෝරා කට අරගෙන ඇවිත් අර කම්බි කූර කටේ වැදිලා කට හිල් වෙලා යනවා. ඉතින් ඒත් එක්කම මිනිමරු මෝරා එතනම මැරිලා යනවා. ඉතින් කලින් නැන්සි ආපු කැමරාව පාවෙලා ගිහින් වෙරළේ තියෙනකොට පොඩි ළමෙක් ඒ වීඩියෝ එක දැකලා හොඳටම බය වෙලා කැමරාවත් අරන් ගෙදර දුවගෙන යනවා. පස්සේ ළමයාගේ තාත්තත් එක්කම ඇවිත් ඉද්දි අපිට පේනවා ඒ තමයි අර නැන්සි මුහුදු වෙරළට එද්දි ආපු ජීප් එකේ ඩ්‍රයිවර් කාලුස්. එයා ඇවිත් බලද්දී නැන්සිව මුහුදු වෙරළට ගහගෙන ඇවිත්. ඉතින් ඊට පස්සේ කාලුස් නැන්සිව ගොඩටම ගත්තාට පස්සේ නැන්සිට සිහිය එනවා. ඒත් එකම අර අත්අඩුව කැඩිලා හිටපු මුහුදු ලිහිණියවත් නැන්සිට දැක ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ සිද්ධිය සිද්ධ වෙලා හරියටම අවුරුද්දකට පස්සේ නැන්සි ආපහු ඒ මුහුදු වෙරළට ඇවිත් එයාගේ නංගිත් එක්ක මුහුදු රළ පදින්න යනවා. ඒත් අර මෝරා කාපු නිසා නැන්සිට උන තුවාලෙත් හොඳ වෙලා ඒකේ පැච් එකකුත් තියෙනවා අපිට පේනවා. ඉතින් ඒත් එක්කම මේ මූවි එක මෙතනින් ඉවර වෙනවා.
ඔයාලට ගොඩක් ස්තුතියි මූවි එක ඉවර වෙන තුරුම අපිත් එක්ක රැඳිලා හිටියට. ජය වේවා.